කොහොමද මම මෙතනදී අලුත් YouTube channel එකක් හැදුවා. ඒ ඔස්සේ මම මොනවාද මෙතනදී කරන්නේ කියලා කියන්න වීඩියෝ එකකින් කියන්න තමයි ඔයාලට මම මෙතනට ආවේ. ඉතින් මුලින්ම මම ගැන හඳුන්වලා දෙන්නම්. මම රසිකා නිමාලි. මට නිමා කියලා තමයි කතා කරන්නේ ගොඩක් කට්ටිය. මගේ කැම්පස් එකේ යාළුවෝ මම දැනට යුනිවර්සිටි එක තමයි ඉන්නේ. මම ඉන්නේ කැලණියේ යුනිවර්සිටි එකේ. ඉතින් මම දැනට සෙකන්ඩ් ඉයර් එකේ ස්පෙෂල් හොනර්ස් ඩිග්‍රියක් කරනවා. ජියෝග්‍රැෆි ස්පෙෂල් විදිහට මම කරනවා ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එක. ඉතින් මම ගැන හඳුන්වුවොත් ඕක තමයි මම එතකොට 2022 තමයි මම A level කරේ. ෆස්ට් ඉයර් එකෙන්ම මම කැම්පස් සිලෙක්ට් වුණා. 2019 තමයි O level කරේ. ඉතින් මම කැමති මම YouTube channel එකක් create කරලා නංගිලා මල්ලිලා ගොඩක් කට්ටිය ඉන්නවනේ. එතකොට මම කැමති මගේ දැනුම මට තියෙන දැනුම ඔයාලට මම ලබලා දෙන්න. මෙතනදී ඇත්තටම ඒ කියන්නේ ගොඩාක් කට්ටිය exam ලඟ වෙනකොට ඒ වගේම තමයි එක්සෑම් කාලෙට දැන් අර 12 වසරට එහෙම ගියපුවාම ගොඩක් කට්ටියට හරිම මේ ප්‍රහෙලිකාවක් එනවා. කොහොමද මේ පාඩම් මොනවද පාඩම් එහෙම කියලා පොඩි ස්ට්‍රෙස් ගතියක් එනවනේ. ඒ කියන්නේ පාඩම් පිළිවෙලක් දන්නේ නැහැ. මොනවද මේකේ හරි කොටස් මොනවද කියලා එහෙම දන්නේ නැහැ. දැන් එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් එහෙම භූගෝල විද්‍යාව කොටස් තුනකට බෙදෙනවා. භෞතික පැත්තක් තියෙනවා, ඒ වගේම මානසික පැත්තක් තියෙනවා සහ ප්‍රායෝගික පැත්තක් තියෙනවා. මෙන්න මේ විදිහට කොටස් වලට බෙදලා තමයි ඔයාලගේ විෂය මාලාව හැදිලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධ මම A to Z ඔයාලට කැමති ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එක මගේ දැනුමත් එක්ක මම ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. ඉතින් ඒකට අපි අද ඉඳන් වැඩ පටන් ගමු. මම දැනට මාව මේ හඳුන්වන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් දිගටම කන්ටිනියු කරගෙන යමු ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන්. ඉතින් මම ඊළඟ දවසේ ඔයාලට අනිවාර්යෙන්ම දානවා වීඩියෝස් අප්ලෝඩ් කරනවා. පාඩමෙන් පාඩමට මම වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලා හැමෝගෙම මම ඉල්ලා සිටිනවා මාත් එක්ක රැඳිලා ඉන්න. ඇත්තටම මම පැහැදිලි කරන දේවල් ඔයාලට තේරෙනවා නම් ඔයාලට හොඳට ඒ දේවල් අවධාරණය කරගන්න පුළුවන් නම් ඔයාගේ යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් ෂෙයා කරලා පොඩි උදව්වක් කරන්න. ඒගොල්ලොන්ටත් එයාලගේ විෂය දැනුම තව තවත් වැඩි කරගන්න. ඉතින් මම අද ඉඳන් මම වීඩියෝ අප්ලෝඩ් කරන්න පටන් ගන්නවා. ඔයාලට මම දිගටම මාත් එක්ක රැඳී සිටින්න කියලා මම මෙතනදී ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අදට මම ගිහලා එන්නම්. බොහොම ස්තුතියි. බයි.